හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔයාලා රෑට කුරුණෑගල සාරගම පන්සලට ගිහිල්ලා තියෙනවද? ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලව එක්කන් යන්නේ රෑට කොහොමද කුරුණෑගල සාරගම පන්සල පේන්නේ කියලා බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ඉතින් පන්සලට. කුරුණෑගල හලාවත ප්‍රධාන පාරේ ඉඳලා බලපුවාම මේ විදිහට තමයි අපිට පන්සල බලා ගන්න පුළුවන් උනේ රෑ. ඉතින් යාළුවනේ ළඟට ගිහිල්ලා බලපුවාම මේ විදිහට ලස්සනට හැමතැනම බල්බ් දාලා සරසලා තිනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට අපි ඇතුල් වෙන දොරටුවෙන් ඇතුළට ගියා. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ඇතුළට යද්දී මේ විදිහට මෙතන ශාලාවක් තියෙනවා. මම හිතන්නේ මේක ධර්ම ශාලාව වෙන්න ඕන. මම ගිය වෙලාවෙත් මෙතන සිල් ගත්ත කට්ටිය එහෙම හිටියා. ඉතින් එතන ශාලාව ගාවට ඇවිල්ලා පාරේ ආපහු මෙහා පැත්තට ආවට පස්සේ මේ විදිහට තමයි වැවත් එක්ක ඈත පේන්නේ. ඉතින් අනිත් පැත්ත බලපුවා මේ විදිහට බෝධීන් වහන්සේ පේනවා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද විහාර මළුව තියෙන්නේ කියලා. ඉතින් ඉස්සලම ඇද්දී අපිට මේ විදිහට බෝධීන් වහන්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහා පැත්තට ආවට පස්සේ මේ විදිහට විහාර මන්දිරය බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ විහාර මන්දිරය ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. විහාර මන්දිරයේ වටේ ඇතුලේ බිත්තිවල මේ විදිහට ලස්සන අලංකාරවත් චිත්‍ර ඇඳලා තියෙනවත් බලා ගන්න පුළුවන්. විහාර මන්දිරයේ ඉඳලා පාර පැත්ත බලපුවාම අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මැද්දේ වැව තියෙන හින්දා අර ඈතින් යන වාහන වල ලයිට් ලස්සනට වැවේ වතුරේට වැටලා තියෙනවා. ඉතින් ඒක මාර ලස්සන දර්ශනයක්. ඉතින් විහාරයකට මෙහා පැත්තේ මේ විදිහට මේ පන්සලේ චෛත්‍යය තියෙනවා. ඉතින් මේ චෛත්‍ය නම් ගොඩක් ලොකු එකක් නෙමෙයි. පුංචි චෛත්‍යයක්. ඒකත් ඉතින් ලස්සනට බලු පැල් දාලා සරසලා තිබුණා. චෛත්‍යයට මෙහා පැත්තෙන් ආපුව පල්ලෙහාට බහින්න පඩිපෙළක් තියෙනවා. ඉතින් ඒ පඩිපෙළ බහැපුවාම අපිට අර පාරට ලස්සනට පේන මෙන්න මේ බුදු පිළිමේ ගාවට තමයි එන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්ට ඇවිල්ලා බුදු පිළිමේ දිහා බලපුවාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බුදු පිළිමේ ගාව ඉඳන් පාර බලපුවාම මේ විදිහට තමයි අපිට පාර පේන්නේ. ඉතින් බුදු පිළිමේ ළඟටම ගිහිල්ලා උඩ බලපුවාම අපිට මේ විදිහට පිළිම වහන්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක යනුනේ ඈතට ගිහිල්ලා බලද්දී තමයි ලස්සනටම පේන්නේ. ඉතින් මම ගියේ වෙසක් පොය දවසේ හැන්දෑවේ. ඒ හින්දා මේ විදිහට වෙසක් කූඩු එහෙම එල්ලලා තිබුණා ලස්සනට. හැමතැනම ලයිට් දාලා ලස්සනට සරසලා තිබුණා. ඉතින් මේ වැවේ පේන දර්ශනය ගොඩක් ලස්සනට පේනවා. ඉතින් මනුස්සයන්ට අමතරව මේ විදිහට අපිට පුරුෂයාලයෙකු හම්බුණා. ඉතින් මෙයා නම් ඉතින් එන කට්ටිය එක්ක හුරතල් වෙලා කෑම ඉල්ලනවා. මං හිතන්නේ මෙයා පන්සලේම ඉන්න එක්කෙනෙක් වෙන්න ඕන. ඉතින් පිළිමේ ඉස්සරහා තියෙන ගල් තලාව දිගේ ඈතට ගිහිල්ලා බලපුවාම මේ විදිහට මුළු පන්සලම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි මේ පූස යාළුවට සමු දීලා ආපහු එන්න ආවා. ඉතින් තවත් කාරණයක් තමයි මේ පන්සලේ චෛත්‍ය ගාවට මේ විදිහට ඈතින් පේන ඇතුගල බුදු පිළිමයක් පේනවා. ඉතින් එහෙම තමයි යාළුවනේ මගේ වෙසක් පොයේ දවසේ කුරුණෑගල සාරගම පන්සලට ගියපු ලස්සන ගමන අවසන් වුණේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා වෙනදා වගේම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා සුබ දවසක්.